ඊළඟ ප්‍රොසීඩ් එක කරද්දී අපිට ඕන වෙන ලිනන් බකට් එකක් ගන්න. ලොන්ඩ්‍රි බෑග් එකේ ඒක තියන්නේ ඔතන. ඒකට තමයි එතන ඉඳ තියෙන්නේ. දැන් මේකට ඒක ඕනේ නැහැ. දැන් මේ අපි ඕන ප්‍රොසීඩ් එක පුටුව තියද්දී මෙතන තමයි තියන්නේ. මේ. හරි. තමන්ගේ පැත්තෙන් තියාගන්න. මේකට ඇත්තටම ගන්න පුටුව අපි මේ ඇඳි නැති පුටු මේ ආම් දෙක නැති එකක්. මේ නෑ. ඒක ඩයග්‍රෑම් එකේ තියෙන තා වඩා හොඳ. ඒතකොට මම නැමෙන්නේ නෑ. ගාඩ තියාගන්න පුළුවන්. ඊළඟ මේව පොඩ්ඩක් අපි හදලා දාන්න. මේ හදන විදිය බලමු. හදනකොට ඉස්සෙල්ලාම අපි දාන්නේ මේකට මේ බොටම් ෂීට් එක. බොටම් ෂීට් එක මෙහෙමයි. දැන් අපි මේ දාන පිළිවෙලට නමලා තියෙන්නේ බලන්න. දැන් මෙහෙම අල්ලගන්න මෙන්න මේ වාටි හැම් එක කියලා කියන්නේ වාටියයි. මේ මැද ෆෝල්ඩ් එකේ අල්ලගෙන මේ විදියට දිගාරින්න ඕනේ. මොන්ද කියලා ගානට අරගෙන මේ ඇඳේ ළමයි මාක් කරලා තියෙනවා මෙතන. ඇඳේ මැද ගානට මැදින් ඔන්නම තියෙනවා. මැද ඉතින් මෙතන වාටිය ගානට මෙට්ටි කෙලවරට එන්න තියන්න ඕනේ. මේක ඉතින් අරගෙන මේ මෙහෙම බල මෙහෙ තියතිය ඔහොම ඇඳ එහෙම ගන්න එපා. එකපාරට තිබ්බ හැංගින කත් කරලා එකපාරෙම තියලාම හදා ගන්න ඕනේ. තියෙනකොට මෙහෙම කරලා ඔහොම දාන්න යන්නෙත් නෑ. අර ගෙදර දේවල්. කොයිලාව ඇඳහරා මෙහෙම බෙඩ්ෂීට් පිසි කරලා වෙන්න එපා. එහෙම දාන්න නෑ. ගානට මේ වාටියෙන් අල්ලගත්ත එක අතින් අල්ලගත්ත තැන තියන්නේ එහෙමයි. ඔන්න ඔහොම. යමට වේනවනේ. මට අහක් බලන් ඉඳලා වෙන වැඩ කරන්න යන්න එපා. මෙහෙට විසි කරන්න යන්න එපා කොයිලාව. හුඟක් අය එහෙම දාන එක වැරදි. ඊට පස්සේ එතකොට මේක මේ මෙට් එක ගන්නට තියන්නේ. හරි. මේක යට කරන්නේ උඩ ඔළුව පැත්තෙන් විතරයි මේ බොටම් ෂීට් එක යට කරන්නේ. ටෙන් එකෙන් කකුල් පැත්තේ යට කරන්නේ නැහැ. ඒ නිසා මෙට් එක ගන්නට තිබ්බා. ඒ නිසා වැඩිපුර තියන්නත් එපා. ඊළඟට මෙහෙම තියලා ඉවරලා මේ උඩ කොට උඩ ටිකක් මෙහෙම ඉස්සරහට ඔහම උස්සන්න එපා වැඩි. උස්සපුවම මේව අර ගැලවෙනවා. දැන් අද දිගේම හදගෙන ඉන්න ගාන. අර ඇදින්නේ නැතිනම් ගානට ඇවිදින් ඉතින් නැවැත්තුවා. නවත්තලා ඊට පස්සේ අපි ඇඳේ ඉස්සරහට හරියට පැරලල් මෙහෙම ඉඳලා කකුලක් ඉස්සරහට දාලා අපි කොන්ද කෙලින්ම තියාගන්න. තියාගෙන මේ අත දකුණු අත මෙට්ටේ අපිට දැම්ම වම් අතින් මෙන්න මෙහෙම මේ ටික යට කරලා මෙහෙම ගන්න. අරගෙන මේක මෙට්ටේ ගන්නකම මදි ඒකයි මේක වැඩිපුර එන්නේ. නැත්තම් මේක මෙට්ටේ යට ගන්න 9ක් යන්න ඕනේ මෙන්න මේ කෑල්ල 9. දුර මතක තියාගන්න. මේකේ 9ට වැඩිය තියෙනවා. මොකද අර මෙට්ටේ ගන්නකම මෙන්න මේ හරියට එන්න එපා. තව ටිකක් එහෙම આવොත් 9 එනවා ගන්න. මේක මෙට්ටේ ගන්නකම අඩුයි. ඒ නිසා අපිට හරියට මුල ලස්සනට පෙන්වන්න බෑ මේකේ. අපි අංගල් 9 දුරින් මොනම අල්ලලා එහෙම අතාරින්න ඕනේ. එහෙම අතාරලා ඊට පස්සේ මේක ගානට මෙන්න මෙතනින් මොනම තියෙනවා. තියලා මේ ටික ගානට උන් පැරලල්ව හදාගන්න. ඊට පස්සේ ඊට සාපේක්ෂව මෙතන මුල මෙතන අංශක 45ට මෙහෙම හදාගන්න. එහෙම හදාන ඊට පස්සේ මේක අපි මෙහෙම යට කරනකොට මේකේ අත දාන්න ඕනේ මේ පැත්ත. අතේ නැත්නම් වදිනවනේ. අර මේකේ තියෙනම නිසා මේ පැත්තට දාන්න. මෙහෙම දාලා යට කරලා තියෙන්නේ ඊට පස්සේ මෙහෙම මේ අත මෙතෙන්ට තියන්න ඕනේ. මෙහෙර තියන්නත් එපා ගානට මෙතෙන් මේ අතට තියන්නත් එපා. කොහොමද දිය දඟලනවා. එහෙනම් මේ හරියට තියෙන්නේ. ඇඟට අපහසුකුත් නෑ අතට අපහසුකුත් නෑ. මෙහෙම මේ අල්ල පැත්තනේ අනිත් පැත්ත මෙතෙන්ට වදින්න තියලා මේක හිමිසට ඔන්න පහළට දාන්න. දාලා මෙතන මයිටොකොන් එක හරියට බලන්න පැත්තට මම මෙට්ටේ ලස්සනට නැති නිසා නැත්තම් මේක අංශක 45ට එනිලොප් එකේ නැම්ම තියෙන්නේ. ඒ වගේ ලස්සනට එනවා. දැන් මෙතන දැන් පොඩ්ඩක් ඒක ඇවිත් තියෙනවා. අර ලස්සනට ගන්න නම් මෙට්ටේ ගන්නකම බලන්න ඕනේ. මෙට්ටේ ගන්නකම තියෙනවා. හරි. එතනින් යට කරා ඊට පස්සේ මේක පියවර 3යි. මෙතනින් යට කරා, මැදින් යට කරා, පහලින් කකුල් පැත්තේ යට කරා. පියවර 3කින් යට කරන්න ඕනේ. ඒක දිගට ඔබාන එන්න එපා. මේ එහෙම. ඊට පස්සේ මෙතනින් රැලි පුළුවන් තරම් පොඩ්ඩක් රැලි තියෙන්න බෑ. රැලි මොකද ලෙඩට අර සුව පහසුව දැනෙන්න ඕනේ කිව්වනේ. රැලි තිබුණොත් ඒකට පහසුයි. හරි. මේ විදිහට පියවර තුනේ යට කරනවා. ඊට පස්සේ අපි දාන්නේ ඔන්න මැකින්ටෝෂ් එක. මේකට කියන්නේ මැකින්ටෝෂ්. නම් මතක තියාගන්න. මේ පැත්තට කරන්නේ? මේ පැත්තට. මේ පැත්තට ගියොත් ඉතින් වාර ගන්න වැඩි වෙනවනේ. ආයෙ ගිහිල්ලා ආයෙ එතකොට මට 4 සැරයක් විතර යන්න වෙනවා. ඒ කියන්නේ පුදුම අඩුම වාර ගන්නකින් ඇවිදින එක අඩු කරගන්න. හරි. ඊට පස්සේ මේ පැත්තේ හදන්න පුළුවන් උපරිමයේ හදලා එන්න ඕනේ. මැකින්ටෝෂ් එක දානකොට බලන්න මේක නීති වර්ගයක් තියෙනවා. මෙතන විස කෙරවලේ ඉඳලා අඟල් 18ක් දුරට පහළට එන්න තමයි දාන්නේ. අඟල් 18ක් මේකේ ඉන්නේ. මේ වගේ දුරකට එන්න ඕනේ. ඊට පස්සේ මේ ගානට විතර තියලා මේ ගානට මෙතන ඉඳලා අඟල් 18 එක දාලා මේ සමහර වියත් වලින් මනිනවා. ඉතින් වියත් වලින් මනින්න බෑ. ඒකයි වියත් වෙනස්. ඕන වියත් වලින් මනලා හදලා බලන්න කොච්චර එනවද කියලා. මාක් කරලා දිනවා සමහර ළමයි. ඒක ඇස් මට්ටමට අපිට කියන්න පුළුවන් සමයෙන් 18ක් මේ වගේ 18 හරියටම දශමිත ඕනේ
තලවා දෙන්න 18ක් විතර. හේතුව මම කියන්නේ 18ක් ඇයිද කියන එක අන්තිමට කියන්න. ඊට පස්සේ මේක භාගයක් දිගහරපුවම ඇති. ඒ කියන්නේ ඊට පස්සේ මේ පැත්තේ කොහම මෙහෙම යට කරනවා. වැඩි උස්සන්න එපා. උස්සපුවම අර යට තියෙනවා මේ මෙතෙන් පරණෑනේ. එළියට ඇදෙන්න. ඊට පස්සේ දැන් මේ ළඟම එහාට වටේ කරකෙන්න ඕනේ. මෙතනම තියෙනවා බල්ඩින් මෙතෙන්ට ආවා. ඊට පස්සේ ගන්නවා අපි මේ රෝ ෂීට් එක. රෝ ෂීට් එක අරන් ඒකෙත් අර ෆෝල්ඩ් එක නැම්ම මේ මල්ල ගත්ත අල්ලගෙන ගානට අඳ මැදට හරියට එකපාරින්ම තියෙනවා. මැද ඉර දිගටම අර තියලා ඒක තිබ්බහම මේ නීතියක් තියෙනවා ඒකේ මේ මැකින්ටෝෂ් එක කරනකොට අඟල් දෙකක් ඉහළට යන්න ඕනේ. මේ නීතිය ටික මතක තියාගන්න. ඒ වහන කොච්චර දුරින් දෙන්න ඕනේ කියලා. ඒකසර පේපර් එක අහලා තිබුණා මේ ලියන පේපර් එක මැකින්ටෝෂ් එක දාන්නේ මෙට්ටේ ඉහළ කෙළවරේ සිට කොච්චර දුරකින්ද? කොච්චර දුරකින්ද? 16යි. සමහර 18යි කියලා ගහලා තියෙනවා. අයි මෙතන දෙක අරින්න ඕනේ. ඔව්. ඒක 16යි වෙන්නේ. ඒ 18 කියන්නේ යට එකට. ඒ අන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න. ඊට පස්සේ මේක අපි මෙහෙම දිග හැරලා මෙන්න මේ විදිහට මේක යට කරනවා. කොච්චරයි දැනට මේ පැත්තෙන් හදන්න පුළුවන්. මෙතෙන්ට ඕනම් මේ টপ ෂීට් එක ගහලා යන්න පුළුවන්. එතකොට ටිකක් පිළිවෙල නැහැ. මේ මිනම් පිළිවෙලට ගන්නම. ඒ හින්දා අපි টপ ෂීට් එක හදන්නේ එහා පැත්තට යනවා. මේ වම් අත තමයි යකට දාන්නේ දාලා මේක මේ පොටවල් ටික මොකක්ද ගන්න අල්ලන්න. නල්ලා ගලි අරලා එතන සුමාල්. ඊළඟට තමයි කරලා මේ පොන්නක් ගන්න. මේක මැරුවම හදාගන්න. ඒක අපිට මෙන්න මෙතන මෙතන මෙන්න මේ ගානට අතට පාඩ මේක මේක ටැග් එකක් තියෙනවා පාඩ කොටු තියෙනවා මේ පස්සේ ඉතින් සාර මේකේ අතට ඊට පස්සේ එතෙන් ආය අර වගේ අත තියෙනවා එතෙන්ද කියන්නේ මේක කියලා වැඩ මේකත් අත තියන්න මහන්සි වෙන්නත් එපා මේකත් ගන්න කියලා මයික් ෆෝන් එක හදනවා. ඒක පේන්නේ හරියට අරගෙන ඒ සාමාන්‍ය ගානක තියෙනවනේ මේක අර ගණකම මෙතන ගානට එන්වලොප් එකේ නම් වගේ හිටිනවා. ඊපස්සේ මෙතනින් සයිකින් ආයෙත් කළා. ඊපස්සේ ආයේ මේ ෆුට් පෙන් එකෙන් පහළ අන්තයෙන් යට ගන්නවා. මේ විදිහට අපි යට ජීට් එක යට කරනවා. ඊට පස්සේ මේවා එකින් මේ ටික දෙකම එකටත් පුළුවන් වුණා. එකපාරක් විතර පිළිවෙල නැහැ. හින්දා එකින් එක යට කරන්න. පස්සේ රෝ ෂීට් එකක් තරම් ඉවරයි. විදිහට කියලා විදිහට ටක් කරනවා. මේක වැහෙන්න මේක දිග ඉතින් ඒක දිගේ ප්‍රශ්නයක් කමක් නැහැ. මේක නියම මේක ඇත්තට මේ මැකින්ටෝෂ් එක නෙමෙයි මැකින්ටෝෂ් එක පල්ල වෙන්නේ. මේක අඟල් 30යි තියෙන්න ඕනේ. මේක මේ මැකින්ටෝෂ් නෙවෙයි මේක රෙක්සින් නෙවෙයි. ඒ හින්දා ඒවා මේ නියම ස්ටෑන්ඩඩ් දිගට නෑ ඒක. පළලට නෑ. හරි ඔන්නේ. ඔව් මේක වැහෙන්නේ. අපි මේ පැත්තට හරියටම මෙච්චර යනවා මෙතන යන්න කියන්න. ඊට පස්සේ දැන් මේක උඩට දානවා টপ ෂීට් එක. টপ ෂීට් එක අපි මෙහෙන් දාගෙන යන්නේ. ඔන්න වරද්දන්න එපා. টপ ෂීට් එක දාන්නේ එහෙ වටේ කරගෙන එපා. අපි එහෙන් හදාගෙන මේ පැත්තට ආවා. මෙහෙන් ෂීට් එක දාන්නේ එහෙට ගියා. එච්චර. දැන් මෙහෙන් තමයි මේක දාගෙන යන්නේ. යන්නේ මේ නීතිය මතක තියාගන්න. ඊට පස්සේ එකක් මේ විදිහට උණු දිගාරලා අල්ලගත්තා. මේක යට කරන්නේ කකුල් පැත්තෙන්. අර කොළුව පැත්තෙන් මේක කකුල් පැත්තෙන්. මේක යට කරනකොට මේ ඇඳ යටට යන්න ඕනේ මෙන්න වගේ අඟල් 9ක් යන්න ඕනේ. ඒ ගාන බලන්න මෙන්න මෙච්ච විතර. මෙට් එක ගන්නක අඟල් 2ක් විතර තියෙනවා. අන්න ඒ දුර තියලා අල්ල ගන්න ඕනේ. මේ ගාන. අල්ලගෙන එක ගානට මැදට මෙන්න මේ හරියට කරලා ඉන්නේ. මේ ගාන වගේ. ඔව් මෙන්න මෙතෙන්ට මෙහෙම තියලා. තියලා අතනින් වැඩිපුර තියන්න ඕනේ මෙට් යට කරගෙන ගාන. ඊට පස්සේ මේක අඟල් 9ක් මෙට් යනට යන්න තියන්න. මෙට් යටට 9යි මෙට් ගණකම 4ක් හෝ 2ක් ඒ ගාන බලලා යටට යන්න අවශ්‍ය ප්‍රමාණය තියන්න. තියලා දැන් ඔන්න මේ කැල දිගහර දැන් මේක වුණ හොඳ පැත්ත ඇඳට වදින්නේ. ඒ ලෙඩාගේ ඇඟට තමයි හොඳ පැත්ත වදින්නේ. අන පිට තමයි උඩට එන්නේ. හරි. ඊට පස්සේ මේක වුණ අල්ලගෙන මෙන්න ටික උස්සන්න එපා. මෙතන
නෙට් එක ගානට මෙහෙම තියනවා. වැඩි තියන්නත් එපා අඩුවෙන් තියනවා නෙට් එක ගානට තියනවා. කියලා දැන් මෙතන පොඩ්ඩක් වැඩිනේ. මේ හරියටම ගානට එනවා මේ එතන නෙට් එක ගණකම අඩු හින්දා හැල්ලා ඒ නිසා අපි මේක කරන්නේ. ඒ වුණා මෙහෙන් හැමින් හරි එහෙම ඇදලා ගන්නේ වැඩි ටික. මෙහෙන් තමයි ගන්නෙ. අර ඒ උඩට තියන්න එපා වැඩි. ඊට පස්සේ මෙන්න මේ රැලි තියෙනවා මෙහෙම අදින්න. මෙහෙන්. ඊට පස්සේ මෙතනින් ආයෙ මෙට්ටියක් අත දාලා මේ පැත්තේ මයිට කෝඩ් එක මෙහෙම හදනවා. මේ අත කියලා යට කළා මෙතනින් මේ නලලා මේ මත ඇරියා. අතහැරලා මේක මෙහෙම තියපුවා. මේකට අත තියලා මේක පහළට ඔන්නම දාන්න. එච්චරයි. මෙතන යට කරන්නේ නෑ ආයේ. ඒ යට කරන්නේ. ඔව් මේක දැන් පෙරවන්න දාන්නේ. මේක යට කරාම කොහොමද ලෙඩ කපුල් වෙනවා. බෑනේ හිර කරන්නේ නෑ. අර මේ හැඩයට එල්ලෙන්න දානවා. දාලා මෙතන අපි මෙතනින් මෙන්න මෙහෙම හපව් ගේනවා. මේ අපේ ඩෝ ෂීට් එකේ තියෙන එකට වැඩි අඟලක් විතර උඩට විදින්න මේක මේක හපව් නමනවා. මේ නමනේ ලෙඩාට දැන් මේක පෙරව ගත්තාම ලෙඩාගේ ඔන්න ඔය ගානට තියෙනවා. ඔබයි මට්ටමට මේක එන්න ඕනේ ලෙඩාගේ. ඒ ගානට බලලා ඒ ඔබයි මට්ටමට එන්නේ මෙන්න මේ ඩෝ ෂීට් වලදී අඟලක් විතර උඩට තිබ්බම හරියි. ඒක. මෙහෙම තියලා ඊළඟ අපි එහා පැත්තට දැන් යනවා. දැන් එහා පැත්තට ගිහිල්ලා අරගෙන මේ පැත්තේ මයික්‍රොෆෝන් එක හදනවා මේ විදිහට හදලා. මේ මල් වල කියලා මෙතන මේක ලම්බ කර තිබ්බහම මේක එනවා ආනත වෙනවා මේ ගාන. ඊට පස්සේ මෙතනින් මේක යටට එංගෝල මේ පැත්තෙන් උඩට දානවා. හරි. දැන් මෙන්න මේක තමයි බලාගන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම තියද්දි ලෙඩෙකුට මේකට රින් ගන්න බෑනේ. මේක අතර කොහොම රින් ගන්නේ? මේක තව කෙටි වෙන්න නමලා තියනවා. මේකට පෙරව ගන්න පහසු වෙයි. මේ නමන එක තමයි මොකක් අය වරද්දන්නේ. දැන් අන්න බලන්න මේක කන පිට අපි උඩට දැම්මට දැන් කන පිට පේන්නේ නැහැ වාටි. කන පිට උඩට එන්න තමයි දැම්මේ. දැන් කන පිට වැහිලක් තියෙනවා ලෙඩාගේ ඇඟේ හොඳ පැත්තක් පදිනවා මේ නම. ඊට පස්සේ මෙන්න මේකෙන් අල්ලගෙන අපි එහා කොනටම යන්න මෙන්න මෙහෙම. කොනට ගහ වේගෙන් එන්න එපා ගානට මෙතනින් තියන්න වැඩිපුර එන්නත් එපා. වැඩිපුර ආවොත් එහෙම හපව ගන්න හරි අමාරුයි. ගානට මොකද ඉබ්බා තියලා ඉවරලා ඊට පස්සේ ඉතුරු ටික අපි මෙන්න මෙහෙම මෙන්න මෙතනින් දෙකගෙන බාඩු ගානට අපිට මේ පැත්තත් ගානට ආවා මෙතනත් ගානට ආවා ගාන තියෙනවා මෙෂර්මන්ට් හරියට ගත්තම හොටෙල් වල නම් මේ සිස්ටම් මේ ඇඳන් වර්ග එක එක තියෙනවා හරි හොටෙල් ඇඳන් වෙනම මිදියා ඩොමෙස්ටික් ගෙවල් වල ඇඳන් වෙනම මිදියා මේ හොස්පිටල් ඇඳන් මේ හොස්පිටල් සිස්ටම් ඉතින් මේවා සමාන කණුත් තියෙනවා අසමාන කණුත් තියෙනවා ඒ හොටෙල් වලට මෙතෙන්ට එක වෙනස් ඉතින් මේ සමාන කණුත් ඇති සමහර තැන් වල හරි දැන් උතෙන් දැන් ඊට පස්සේ දැන් කොට්ට දෙක දාන්න මෙමය මේක නමන විදිහ තවත් තුන කීපයක් තියෙනවා. ගැහුවා මේක මෙන්න දෙකට නමලා අරගෙන අපි ගෙවල් වලත් දාන්න එහෙමනේ. මෙහෙම අරගෙන ඊට පස්සේ මේ කස්සට පොට්ටේ එහෙම රින් ගවන්න. පස්සේ අනිත් එකකට සාමාන්‍ය කොට දෙකක් එන්ටයි හරි ඔය ප්‍රැක්ටිස් කරනකොට එක කොටයක් තිබුණත් ඇති ඉතින් දෙකක් හොයාගන්න ඕනේ විභාගෙදි දෙකක් වෙලා දාන්න ඒක එන්ටයිටල් දෙකක් විභාගෙ දවසට ඉතින් තියෙනවනේ මේ හතර අට දෙනා ඉන්නේ අඳන් හතරනේ හදන්නේ මාරුවට දැන් හතරක හැදෙන්නේ නැහැ දෙකක තුනක තමයි අඳන් හැදෙන්නේ මේකත් ඒ විදිහට අපිට ඕන මෙහෙමත් පුළුවන් හරි එහෙම ඒ භාගයක් තමයි නැතුව සම්පූර්ණයෙන් එළියට අරගෙන මේකෙත් එක එක මෙතඩ් තියෙනවා ඉතින් මෙහෙම දාලා මෙහෙම ගන්නත් පුළුවන් මම ඒක මෙහෙම සම්පූර්ණ එළියට ඇදලා හොයන්න. අර භාගයක් නමලා රින් ගන්නත් පුළුවන් මෙහෙමත් පුළුවන්. ඒක එහෙම නීතියක් නෑ ඒක. ඒක කොට උරේ යනුවත් තමයි ඒවා වෙනස් වෙනවනේ. ඊට පස්සේ කොට දෙක අපි අතින් අර යනවා. අරගෙන ගිහිල්ලා මේ මෙතනින් ප්‍රධාන දොර තියෙනවනේ. මෙතන මට හරියට කියන්න අමාරු වැඩේ.
ප්‍රධාන දොරෙන් විරුද්ධ පැත්තට කට තියෙනවා. දැන් ප්‍රධාන දොර අර හරිය තියෙනවා නම් කට මෙහෙට තියන්න. ප්‍රධාන දොර මේ හරිය තියෙනවා නම් කට අර පැත්තට තියන්න. ප්‍රධාන දොරට පේන්නේ නැති වෙන්නේ. දැන් මෙතන සමානට මෙහෙ පැත්තෙන් එන්නේ නේ. ඒ නිසා කට අරහෙට හරව තමයි තියන්නේ. හරි. දැන් මෙහෙම කට කට කියන ඕපන් එක. ඒක තියෙනකොට මෙහෙම මේ පුළුවන් තරම් මේ රැලි නැති වෙන්න ඇදලා හොඳට ඇදලා ඔන්නම රැලි වෙන්න මේ පැත්ත මේකෙත් තියෙමයි. ඇදලා යටට හරි නමන්න ඇතුළට රැලි තියෙනවා. නමලා මේ විදිහටම මෙහෙම තියෙනවා. මේකේ මේ ඊළඟට මේ මෙන්න මෙතන ඉඳලා අඟල් දෙකක ඉඩ තියෙනවා. අපේ ගානට මෙෂර්මන්ට් ඇවිත් තියෙනවා. අඟල් දෙකක ඉඩ තියෙනවා. ඒක හේතුව තමයි ඒකයි අඟල් 18 එනී තියෙන එක හේතුව. දැන් ලෙඩෙක් මුත්‍රා කරොත් හරි වතුර හැලුනොත් හරි මේ ඩ්‍රෝ ෂීට් එක දිගිය ඇවිදින්න දැන් මේක ගෑවිලා තිබුණොත් එහෙම මේකේ කොට්ටි ගෑවෙනවා. ඒතකොට කොට්ටි ගෑවුනාට කොට්ටි උඩේ නම් මාරු කරන්න පුළුවන්. අර පුළුන් වල තෙමුනොත් ආයේ ජීවිතේට කොට්ටි ගන්න බෑ. විසි කරන්න වෙනවනේ මුත්‍රා හැම ගෑවුනොත් ආයේ වේල්ල ගන්නත් බෑනේ. ඒ හින්දා අපි මෙහෙම ඒ දුර මේ විදිහට තියාගන්න. හරි. ඒක ලෙඩා ඉතින් ලෙඩාගේ පහසුවට අපිට මෙහෙම තියන්නත් පුළුවන්. සමහරු කියනවා නෑ ඒක වැරදි. ඒක නෙමෙයි හරිම ක්‍රමේ මේ මෙහෙම තියලා මෙන්න මෙහෙම තියන්න කියලා. මෙහෙම තමයි ලෙඩාට පහසු කියන්නේ. ඒ එක අය හැම දිනවා ඒක හරි. ඔය ඒක ලෙඩාට පහසු විදිහට තියන්න මෙහෙම කොට ටික තියන්න එකට කමන්නේ නැහැ. ඔය විදිහට. මැදට වෙන්න තිබ්බෙච්ච. දැන් ඊට පස්සේ වටයක් ගිහිල්ලා බලන්න අඩුපාඩු තියද එයා පැත්තට ගිහිල්ලා